හරි ඒකේ තුන්වෙනි කොටස විදියට තියෙනවා රාජ් නම් වූ නවක සිසුවෙක් එයාට ස්ටුඩන්ට් ID එකක් දීලා තියෙනවා S150 10 ශ්‍රේණිය සඳහා විදුහලට ඇතුළත් කරන ලදුව 2023 4/25 වන දින ක්‍රිකට් කණ්ඩායම සඳහා තෝරගත්තලු. එදිනම ඔහු තාවකාලික භාවිතයට ක්‍රිකට් පිත්තක් ගත්තලු මෙන්න මේ වෙලාවේදී. එතකොට ඉහත සංසිද්ධියට අදාළ කරන රෙකෝඩ් ලියා දක්වන්න කියලා තියෙන්නේ. නම් මේක හරිම ලේසි ප්‍රශ්නයක්. මුලින්ම බලන්න ඕන රාජ් ශිෂ්‍ය වගුවේ ඉන්නවද කියලා. රාජ් ශිෂ්‍ය වගුවේ නැහැ. සමන් ඉන්නව, කමලාන් ඉන්නව, ෂේන් ඉන්නව, අහමඩ් ඉන්නව. හැබැයි මේකෙදී රාජ් නැහැ. එහෙනම් රාජ්ව දාන්න වෙනවා. එහෙනම් ශිෂ්‍ය වගුව අලුත් කරගන්න වෙනවා. එහෙනම් ස්ටුඩන්ට් වගුව. එහෙනම් ස්ටුඩන්ට් කියලා ලියනවා. එතන මේ ලියන්නේ අපි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. ස්ටුඩන්ට් වගුව කියලා ලිව්වා. ඊතලයක් දැම්මා. එහෙනම් මේකෙදී මෙයාට ID එකක් දීලා දෙන S150 කියලා ගන්නලු. S150. ස්ටුඩන්ට් නේම් එක තමයි රාජ්. මෙයාගේ ග්‍රේඩ් එක අපිට දීලා තිනවා 10 ශ්‍රේණිය කියලා. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. අපිට ලියලා දාන්න පුළුවන්. ඒ වගේම අයිතම වගුව අලුත් කරන්න ඕනේ නැහැනේ. මොකද 0.5 කියන බැට් එක ක්‍රිකට් බැට් එක තියෙනවා. එහෙනම් අයිතම වගුව අලුත් කරන්න ඕනේ නැහැ. නමුත් මෙයා බැට් එක අරගත්තු නිසා අපි අලුත් කරන්න ඕනේ බරවුට් අයිටම්ස් වගුව. එහෙනම් බරවුට් අයිටම්ස් වගුව අලුත් කරන්න ඕනේ. බරවුට් අන්ඩර්ස්කෝප් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔයාලා ලියලා තියෙන උත්තරේ බලන්න බරවුට් අයිටම්ස් කියන එකේදී අන්ඩර්ස්කෝප් එක තියනවාද කියලා. එතෙන්දී අයිටම් ID එක අපිට දීලා තියෙනවා 0.5. 0.5. ස්ටුඩන්ට් ID එක අපිට දීලා තියෙනවා S150. බරවුට් ඩේට් එක අපිට දීලා තියෙනවා මෙයා මේක ගත්තු දවස 25/4/2023. අරගෙන තියෙන වෙලාවක් දීලා තියෙනවා 14 පැයේදී. 14 පැයේ තමයි මෙයා මේක අරගෙන තින්නේ. එතකොට මෙයා මේක රිටර්න් ඩේට් එකක් අපිට දීලා නැහැ. ඕනනම් එකට ඉරි කැලක් ගහන්න පුළුවන්. නැත්නම් ඒ දත්තයක් නැහැ කියලා ඕන නල් කියලා ලියලා තියන්නත් පුළුවන්. ඒතනින් නැත්නම් ලියලා නැත්නම් වගුව වහලා තියන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. එතකොට ඔන්න අප්ඩේට් වෙන රෙකෝඩ් මේ විදිහට ලියවිලා තියෙන්න ඕනේ. 2023 4/5 වන දින තාවකාලිකව ක්‍රීඩා අයිතම ලබා දුන් සිසුන්ගේ නම් සොයා ගැනීමට අවශ්‍යයිලු. ඒතර 2023 4/5 වෙනිදා බලන්න 2023 4/5 වෙනිදා කියන දත්තේදී S.2 ශිෂ්‍ය 0.4 කියන එක අරන් ගිහලා දෙනවා. ඒ වගේම 2023 4/5 වෙනිදා S.4 කියන ශිෂ්‍යයත් 0.1 කියන එකක් අරගෙන ගිහලා දෙනවා. දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ ටික හොයාගන්න ක්‍රමය. එතකොට මුලින්ම අපි ගත්තොත් 2023 4/5 වෙනිදා S.2 කියන්නේ S.2 කියන කමලාන් අරගෙන ගිහලා දෙන 0.4. ඒ කියන්නේ බාස්කට් බෝලයක්. කමලාන් බාස්කට් බෝලයක් අරගෙන ගිහලා දෙනවා. ඒ වගේම 2023 4/5 වෙනිදා S.4 S.4 කියන්නේ අහමඩ් 0.1 අයිතම. ඒ කියන්නේ බැඩ්මින්ටන් රැකට්. එහෙනම් බැඩ්මින්ටන් රැකට් එකකුත් අරන් ගිහලා තියෙනවා. එහෙනම් අපි මේ රෙකෝඩ් හොයාගෙන වගු තුනක් පාවිච්චි කරා නේද? තාවකාලිකව ලබා දුන්න අයිතමෙන් අයිතම වගුවට එනවා. අයිතමේ මොකක්ද කියන එක හොයාගන්න. සහ ශිෂ්‍ය වගුවට එන ශිෂ්‍යයා කවුද කියන එක හොයාගන්න. එහෙනම් වගු තුනම ඕන වෙනවා අපිට මේ දින රෙකෝඩයක් විශ්ලේෂණය කරගන්න. එහෙනම් වගු තුනම අපිට අවශ්‍යයි මේකෙදි. හරිනේ. ඔන්න එතන 2022 23 පේපරේ ඩේටාබේස් ප්‍රශ්නේ හරිම ලේසි. හැම තිස්සෙම ඔළුවේ තියාගන්න. ආගන්තුක යතුරු තියෙන වගුවකින් ප්‍රාථමික යතුරක් අහනවා නම් අනිවාර්යෙන් එතනට එන්නේ සංයුක්ත යතුරක් කියන එක. ඒතර ඒක ශේෂ්ත්‍ර දෙකක් වෙන්න පුළුවන්. ශේෂ්ත්‍ර දෙකක් එකතු කරත් අණු පිටපත් වෙලා නම් ඒකත් බලන්න ඕනේ. අණු පිටපත් වෙලා නම් තුන්වෙනි ශේෂ්ත්‍රකුත් අපිට ගන්න වෙනවා. මේක හොඳ ප්‍රශ්නයක්. ඒකම ඔයගලන්ට මේක ඩිස්කස් කරේ. ඊට අපි ගිය අවුරුද්දේ පේපරේ සාකච්ඡා කරා. ගිය අවුරුද්දේ පේපරේ අපිට ඩේටාබේස් ප්‍රශ්න